මට එයාගේ දෛවය ප්‍රතිනිර්මාණය කරලා දෙන්න පුළුවන්. මම ඇත්තටම කරන්නේ ඒක. මහගුරු කියන්නේ කවුද? මහගුරු කියලා කියන්නේ අධ්‍යාත්මික ගුරුවරයෙක්. කෙනෙක් මහගුරුව හම්බෙන්න එන්න ඕනේ ඇයි? අධ්‍යාත්මික ගුරුවරයෙක් වීම තුළ මට කෙනෙක්ව පෙනෙන විදිය හරි වෙනස්. කෙනෙක්ව පෙනෙන්නේ බාහිර ඇඳලා ඉන්න විදිය, බාහිර ස්වරූපයෙන් එයාගේ සාමාන්‍ය ස්වරූපයක් තියෙනවානේ. ඒ ස්වරූපයට එහා ගිහිල්ලා එයා හිතන විදිය, එයාගේ සයිකොලොජි පැටර්න් එක, එයාගේ අපි කියමු ඊගෝ එක, මමත්වය කියලා කියනවා. එතකොට එයාගේ තින්කින් පැටර්න් එකක් තියෙනවා වෙනමනේ. එතකොට එයාගේ කැපැසිටි එක තියෙන තැන වෙනස්. හරි. එතකොට එයාගේ වීක් පොයින්ට්ස් තියෙන තැන වෙනස්. එතකොට එයා දියුණු වෙන්න හදන කෙනෙක් විදියට එයා දියුණු වෙන්න උත්සාහ කරන පාත් එක වෙනස්. තේරෙනවද? දැන් උදාහරණයක් විදියට ගත්තොත් එම තව කෙනෙක් මේ රැකියාවක් කරන හරිම වෙහෙසයි. එයා ඒතර කැපැසිටි එකක් නැහැ රැකියාවක් කරන්න. නමුත් එයාට බිස්නස් එක කරන්න ලොකු කැපැසිටි එකක් තියෙනවා. සමහරක් කෙනෙකුට එයාට තියෙන ලොකු මේ නෙට්වර්ක් එකක් එහෙම නැත්නම් අර ලොකු සම්පත් ප්‍රමාණයක් එයාගේ වටේ තියෙනවා. හැබැයි එයාට මුකුත් පේන්නේ නැහැ. මට කෙනෙක්ව පෙනෙන්නේ වෙනම විදිහට, වෙනම view point එකකින් පෙනෙන්නේ. ඉතින් කෙනෙක්ව මං හම්බෙන්න එන්න ඕනේ තමන්ට තමන් පෙනෙන්නේ පුංචි තැනකින්. මාව හම්බෙන්න આવොත් ලොකු view points ගන්නාවකින් මට එයාව බලලා එයාට එයාව හොඳට එක්ස්ප්ලেইন කරලා දෙන්න පුළුවන්. එයාට ඒව මතු කරලා දෙන්න පුළුවන්. එයාගේ හැකියාවන් දුර්වලතාවය වෙන්න පුළුවන් දේවල්, යන්න පුළුවන් පාර, අනාගතේ ගොඩාක් දේවල් ඒක තුලින් මට මතු කරලා පෙන්වන්න පුළුවන්. විවිධ අය විවිධ හේතු හින්දා මහගුරු මීටප් එකකට එන්න පුළුවන්. ඒතකොට මම මුලින්ම දැනගන්න කැමති අධ්‍යාත්මික දියුණුවක් හොයාගෙන යන කෙනෙක් මහගුරු මීටප් එකකට එන්න ඕනේ අයි කියලා. ඉතලා අධ්‍යාත්මික දියුණුව කියන්නේ මොකක්ද කියලා අපි හරියට තේරුම් ගන්න ඕනේ. අපි හිතන මානසික ෆ්‍රේම් එකක් තියෙනවානේ. මයින්ඩ් ෆ්‍රේම් එකක් තියෙනවා. හිතන සීමාවක් තියෙනවා. එතකොට එයාට කල්පනා වෙන සීමාවක් තියෙනවා. ලෝකේ බලන්න පුළුවන් සීමාවක් තියෙනවා. බුද්ධියේ සීමාවක් තියෙනවා. තේරෙනවද? සමහර මතවාදියක් තියෙනවා වෙන්න පුළුවන්. දර්ශනයක් තියෙනවා. අපි හැමෝම මේ පොඩි බබල් එකකින් හිර වෙලා ඉන්නේ. පොඩි බබල් එකකින් හිර වෙලා ඉන්නේ. එතකොට අධ්‍යාත්මික දියුණුව කියලා කියන්නේ ඔය ඉන්න බබල් එකකින් ඊළඟ ලෙවල් එකට යන එක. ඒ ලෙවල් එකට ගිහලා ඊළඟ ලෙවල් එකට යන එක. ඉතින් ඕක බුද්ධ දර්ශනය තුල පැහැදිලි කරනවා නව ලෝකෝත්තර කියලා. නව ලෝකෝත්තර කියන්නේ ඉන්න ලෝකයෙන් තව ලෝකයකට යනවා. ඉන්න ලෝකෙන් තව ලෝකෙට. ඉතින් ඔය ලෝකේ යන්න පුළුවන් සෑහෙන දුර උඩට තියෙනවා. මම ඒව ගැන කියන්න යන්නේ නැහැ. ඉතින් අධ්‍යාත්මික දියුණුවක් ලබා ගන්න ඕනි කෙනෙක් ආවොත් එහෙම කරන්න තියෙන මොකද? එයා ඉන්න දැන් ලෙවල් එකක් තියෙනවා. මානසික ලෙවල් එකක්, බුද්ධි ලෙවල් එකක්, පොඩි බබල් එකක් තියෙනවා. ඒකෙන් ඊළඟ ලෙවල් එකට යන්න අවශ්‍ය මාර්ගය, ක්‍රමවේදය මට යාට පෙන්වලා දෙන්න පුළුවන්. සමහර අය ඉන්නවා ඒගොල්ලන්ගේ ජීවිතේ එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ව්‍යාපාරයේ රැකියාවේ ටර්නින් පොයින්ට් එකක ඉන්න අය. ඒතකොට ඒගොල්ලෝ ගන්න තියෙන සමහරලාට ගන්න තියෙන ඩිසිෂන්ස් හරිම ක්‍රිටිකල්. පොඩ්ඩක් වැරදුනොත් ලොකු රිස්ක් එකක්. ඒතකොට ඒ වගේ කෙනෙක් එන්න පුළුවන් මීට් අප් එකකට. එහෙම කෙනෙක්ට මොකද්ද ගන්න පුළුවන්, මොන වගේ උත්තරයක්ද දෙන්නේ? ඔව්. ඔය දන්නවද කෙනෙක්ගේ දෛවය නිර්මාණය වෙන්නේ මොකෙන්ද කියලා? දෛවය හැදෙන්නේ. දෛවය හැදෙන්නේ කෙනෙක්ගේ තීරණ වලින්. විශාල පිරිසක් මම හඳුන්වන්නේ දෛවයේ ප්‍රතිනිර්මාණකරු විදියට. ඔබතුමා දන්නේ නැතුව මම ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම්, ඒකේ අයිතිකාරයෝ, විදේශ රටවල සමාගම් මගෙන් පුද්ගලිකව උපදේශන සේවක කන්සල්ටේෂන් මම සෑහෙන ප්‍රමාණයකට කරනවා. මම මේ වෙනකොටත් කරනවා. හැබැයි ඒක මම එළියට එන්නේ නැතුව කරේ. කියන්නේ ඒකට මම හොයාගෙන ආවෙල ඒක ඉබේට හැදිච්ච එක. මම හිතන්නේ මෙතන මගේ ප්‍රධාන හැකියාව, ප්‍රධාන ස්කිල් එක තියෙන එතන. මොකද එයා ගන්න තීරණය ගන්නකොට මට එයා තීරණයත් එක්ක ගන්න එක තුළ තියෙන සියලු අපසරිය මට පේනවා. හරි. සියලු අපසරිය මට පේන විතරනේ තීරණය ගත්තොත් වෙන ටිකක් පේනවා. ඒ නිසා ඔබතුමාට මම පුංචි එක්සැම්පල් එකක් කියන්නම්. අද ලංකාවේ පවතින ප්‍රධාන සමාගමක හරි රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කරන තැනක අලුත් ප්‍රොඩක්ට් එකක් කරන්න එකට කල්පනා කරන ලොකු කම්පැනියක්. හරි. ඒකේ වැඩ කරන කෙනෙක් මගෙන් ඇහලා අපේ මේ දවස්වල කම්පැනි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අලුත් අපි ප්‍රොඩක්ෂන් එකක් කරන්න ඕනේ. ඒ සඳහා කම්පැනි මේ වැඩ කර මේ විදිහට කරනවා කියලා. ආගෙන මම කම්පැනි කිව්වට මම බලන මේ වෙලාවේ ඔකට කම්පැනි කැපැසිටි එක බලනවා මේ වෙලාවේ ලෝකෙට ඕනේ මොකද්ද කියලා බලනවා. බලලා මම කියනවා මෙන්න මේ දේ කරන්න කියලා. කරන්න කියලා එයා ගිහිල්ලා ඒ කම්පැනියට කියනවා අපි මේ දේ කරමු කියලා. කිව්වට පස්සේ ඇත්තම කම්පැනි ඉදිරි අවුරුදු 10 සැලැස්මේක එයාට ලොකු ප්‍රොමෝෂන් එකකුත් හම්බ වෙනවා. හරි. හිතා ගන්න බැරි තැනක. මම තව පොඩි එක්සැම්පල් එකක් කියලා කියනවා. ජපානයේ ඉන්න කම්පැනියක් තියෙනවා ලංකාවට නූල් සප්ලයි කරන. ජපාන පුද්ගලෙක් අධ්‍යාත්මික මට්ටමින් ඇවිල්ලා හම්බුණා. අධ්‍යාත්මික මට්ටමින් හම්බෙලා මෙයා ඉතින් යාගේ තියෙන ප්‍රශ්න ටික කිව්වා. කිව්වට පස්සේ මම කියනවා යාගේ ලෞකික ගෙදර ප්‍රශ්න ඉදන්. හරිද? එයා බැඳලා දරුවෝ හිටියේ නෑ.
එතනි ද මම යාට කන්සල්ටේෂන් කරනවා බිස්නස් එක යන්න ඕනි තැන දක්වා. ඔබතුමා විශ්වාස කරනවද? හැම මාස 6කට සැරම ජපානයේ ඉඳන් එයා කෙනා ඇවිල්ලා මාව හම්බෙලා එනවා. තමයි උදාහරණ කියන්න පුළුවන්. එහෙම ඕනේ නැහැ. වචන වලින් මිනිස්සු මාව විශ්වාස කරනවට මම කැමති නැහැ. මම කැමති හැප්පිලා බලලා මාව විශ්වාස කරනවට. අධ්‍යාපන ලබන දරුවෙක් එන්න පුළුවන් එයාගේ අධ්‍යාපනය සාර්ථක කරගන්න නැත්නම් එයා ඉස්සරහට කරන්න ඕනේ මොනවද කියලා දැනගන්න. ඒ වගේ කෙනෙක්ට මොන වගේ දෙයක්ද ගන්න පුළුවන් මොන වගේ උත්තරයක්ද දෙන්නේ? අධ්‍යාපනය ලැබෙන දරුවන්ට අතන මගින් ගන්න පුළුවන් ප්‍රතිගණනාවක් තියෙනවා. එකක් තමයි උගතෙක්නේ බිහි කරන්න යන්නේ. හැබැයි හැමෝටම උගන්වපු දේවල් ගන්න ක්‍රමය වෙනස්. කෙනෙකුට කියවලා ගන්න පුළුවන්, අහලා ගන්න පුළුවන්. වෙන අභ්‍යාස වලින් මතක හිටින ක්‍රමය වෙනස්. මතක හිට්ටත් මතකකින් දේවල් ආවර්ජනය කරගන්න පුළුවන් ක්‍රමය වෙනස්. එයාගේ ස්කිල් එක වෙනස්. බුද්ධ දර්ශනය අනුව කියන සසර හුරුව වෙනස්. එතකොට අපි දරුවාව කවදා හරි ලෝකේ අරයි යන්න ඕනි තැනක් තියෙනවානේ. කොහේ හරි තැනකට උඩ තැනකට අරගෙන. එතකොට අපි දරුවා මොන පාරද අරයි යන්න ඕනේ. හරි. එයා අපු ගණන් වලට දුර්වල නම් එයාට ගණන් වලට ඔළුව හදාගන්න බෑ. ඒක තින්ගි පැටර්න් එක වෙනස් කරගන්න තියෙන්නේ. හරි. මට හරි පහසුවෙන් කරන්න පුළුවන් නේද? හැබැයි ඔකට පොඩි මට දෙන බාධකකුත් තියෙනවා උතන. මම අවංකව මම දරුවට පෙන්නනවනේ දරුවට යන්න ඕනේ මාර්ගය පෙන්නනවනේ. මම දරුවට මාර්ගය පෙන්නවට දෙමව්පියන්ට ඕනේ වෙන තැනකට යන්න. ලොකු තැනකට යන්න පුළුවන් කියලා මට පේනවා ස්පෝර්ට්ස් වලින්. මම ඒ කිව්වා දෙමව්පියන්ට ඕනේ දරුවෝ ඩොක්ටර් කෙනෙක් කියලා. හරි. ඔතන පොඩි ගැටුමක් තියෙනවා. මම එක දරුවෙක් මට හම්බුණා. එයාගේ දරුවාගේ මේ එනර්ජි වැඩි. එක තැනක වාඩි වෙලා ඉන්න බෑ. පාඩම් කරන්න බෑ. ඉතින් මම කිව්වා මේ දරුවා දාන්න ස්පෝර්ට්ස් වලට. ක්‍රිකට් ගහන්න දාන්න. දුවන්න මොනවද දාන්න ට්‍රේනින් එකට දාන්න කියලා. ඉතින් මට හොඳට දුවන්න පුළුවන් හැම මේවා එක එහෙම කියලා දෙයක් දෙමව්ත් කියනවා. ඒකල මේ දරුවට මම ඒක මොකද ඒක පෙන්වන්න ඒක ස්පෝර්ට්ස් වලට දාන්න කියලා කියන්නේ එයාගේ එනර්ජි බැලන්ස් වෙන්න. මොකද එයාගේ එනර්ජි වැඩි. ඔය හොඳට එනර්ජි පිට වුණාම හරියයි. හැබැයි දෙමව්පියෝ කැමති නෑ ඒවට දැම්මම මෙයාට පාඩම් කරන්න වෙලාවක් නෑ කියලා දෙමව්පියෝ ඒවට දාන්න කැමති නෑ දෙමව්පියන්ට මෙයා පාඩම් කරවන්න. එතන මට ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. මොකද එයාට ඇත්තටම පුළුවන් දෙයට මම තල්ලු කරන්නේ. හැබැයි දෙමව්පියන්ට ඕනේ එයා වෙන තැනකට ගන්න. ඉතින් ඔන්න ඔතන පොඩි ගැටුමක් තියෙනවා. කෙසේ හෝ ඇවිල්ලා හම්බුණු දෙමව්පියෝ දෙගොල්ලම මම හිතනවා එයාට හරි ලස්සනට ඒ අවශ්‍ය පාර පෙන්වන්න පුළුවන්. මට පුළුවන් උපරිම මම කරන්න. එච්චරයි මට කියන්න පුළුවන්. මට පුළුවන් දේ මම කරන්න. එච්චරයි. පෞල් ප්‍රශ්න තියෙන කෙනෙක් මහගුරු මීටප් එකකට එන්න ඕනේ අය. මිනිස්සු පෞල් ජීවිතය ඇතුලේ විතක ආදරය හොයාගෙන යනවා. එක්ක රාගය හොයාගෙන යනවා. පෞල් ජීවිතේ ওই ප්‍රශ්න දෙක විතරයි තියෙන්නේ. ආදරය සහ රාගය අතර ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මිනිස්සුන්ගේ පෞල් ප්‍රශ්න විදිහට තිබුණාට වෙන දෙමව්පියන්ගේ ප්‍රශ්නයි අරවා ලෝකෙ නැති ප්‍රශ්න තියෙයි. හැබැයි ඇත්තට ප්‍රශ්නේ ප්ලාන්ට් වෙලා තියෙන්නේ ප්‍රශ්නේ තැම්පත් වෙලා තියෙන වෙන තැන් දෙක. කාන්තාව සහ පිරිමිය හමුවීම තුළ තියෙන වෙනම සයිකොලොජි පැටර්න් එකක්. ඒ කියන්නේ බ්‍රේන් කනෙක්ෂන් එකක් තියෙනවා. බ්‍රේන් සම්බන්ධතාවයක් තියෙනවා. අපි මේ වෙදගිල්ලට මුද්ද දානවා නේද? ඒ වෙදගිල්ලට මුද්ද දාන්න කියලා දන්නවද? මේ වෙදගිල්ල මුද්ද දැම්මම මෙතන පොඩි තියෙන නාඩි වැටෙන එකක්. ඔය නාඩි එකයි එතන හાર્ට් එක අතර සම්බන්ධයක් තියෙනවා. නාඩිය හાર્ට් එක සම්බන්ධ ඒ හાર્ට් එක සම්බන්ධිත බ්‍රේන් එකේ තින්කින් පැටර්න් එක වෙනස් වෙනවා. අපි පිරිත් නූලක් අතේ එකට ගහන්නේ. ඒ පිරිත් නූල පොඩි නිකන් මෙහෙම එකක් තියෙනවා කියලා වඩ මතක් කරනවා. මුද්ද දාලා පොඩි මෙහෙම එකක් තියෙනවා කියලා මතක් කරනවා. හරි. මතක තියාගන්න පිරිමින්ට ඕන තරම් ගෑනු හොයාගන්න පුළුවන්. හැබැයි හොඳ බිරිඳක් හොයාගන්න අමාරුයි. මේ ගැහැණුන්ට ඕන තරම් ලෝකෙ පිරිමිත් තියෙනවා. හැබැයි හොඳ ස්වාමියෙක් හොයාගන්න අමාරුයි. සදාකල් ජීවත් වෙන්න ඕන නම් හොඳ ස්වාමියෙකුයි හොඳ බිරිඳකුයි හොයාගන්න, හොඳ ගෑණියෙකුයි පිරිමියෙකුයි හොයාගන්න යන්නේ නැතුව කියලා මම පොඩි උපදේශකුත් දෙන්න කැමතියි. ඒ නිසා ඒකත් එක්කම ඒකට මට ලොකු සේවයක් කරන්න පුළුවන්. එතකොට අපි දන්න ගොඩක් අය ඉන්නවා එයාගේ කෝපරේට් ජොබ් එකේ එක්ක හිර වෙලා ස්ට්‍රෙස් එක ජොබ් එකේ හින්දා ස්ට්‍රෙස් එක නැත්නම් ප්‍රොමෝෂන් එකකට යන්න ඉහළට යන්න බැරි හින්දා ස්ට්‍රෙස් වෙලා. එතකොට සමහරලාට ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා එහෙම ඉහළට යන්න බට් ඒගොල්ලන්ට ඒක කරගන්න බෑ. එතකොට මහගුරුගේ කැපැසිටි එක අනුව එහෙම කෙනෙක් ආවොත් මොන වගේ සොලියුෂන් එකක්ද පාත් එකක්ද දෙන්න පුළුවන්? ඇත්තටම මම මේ වෙනකොටත් ඒ දේ ලොකුවට කරගෙන යන එක. ඒ කියන්නේ මේ වෙද්දී මාව ෆුල් ටයිම් කන්සල්ටේෂන් වලට අරන් තියනවා ගත්ත කෝපරේට් ලෙවල් එකේ වැඩ කරන ඉහළ තලයේ යම් පිරිසක් මම ෆුල් ටයිම් අරන් තියෙනවා. කියන්නේ ඒකට මන්ත්ලි මට යම් ගෙවීමක් කරලා මම දිගටම තියාගෙන පිරිසකුත් ඉන්නවා. මොකද ඒ කට්ටිය ඉන්න තැනින් උඩට සෑහෙන දුරටම යවලා තියෙනවා. ඒක
කරන විදිහක් තියෙනවා. මම පොඩ්ඩක් කරන විදිය මම කියන්න. එකක් තමයි අපි හිතමු ඔබතුමාට මේ රජ වෙන්න ඕනේ කියලා. රජෙක් වෙන්න ඕනේ කියලා හිතන්නකෝ. රජෙක් වෙන්න ඕනේ නම් ඉස්සල්ලාම එළිය රජකම කියන එකත් එතෙන්ට යන්න කලින් ඔයා ඉස්සල්ලා හදාගන්න ඕනේ දේ තමයි ඔයාගේ ඔළුව ඇතුළේ රජ වෙන්න ඕනේ. ඔයාට රජෙක් විදිහට හිතන්න පුළුවන් වෙන්න ඕනේ. රජෙක් විදිහට තීරණ ගන්න. ඉතින් ජොබ් එකේ උඩට යන්න කලින් ඔයාගේ ඔළුව ඊට පස්සේ ඔළුව ඉස්සල්ලා ඒකට රෙඩි වෙන්න ඕනේ. දැන් ඔළුවේ හදාගන්න බැරි එක කොහොමද එළිය හදාගන්න බෑනේ. තේරෙනවද? අපි මෙහෙම හිතන්න ඔයා බලාපොරොත්තු වෙනවා මේ BMW අලුත් වාහනයක් ගන්න කියලා හිතන්නකෝ. දැන් ඉස්සල්ලා ඔයාට ඒක ඔළුවේ හදාගන්න ඕනේ. ඔළුවේ හදාගන්න නැතුව කවදාවත් එළිය BMW එකක් ගන්න බෑ. රැකියාවට තමන්ගේ ඔළුව හදාගන්නේ කොහොමද? රැකියාවෙන් උඩට යන්න ඔළුව හදාගන්නේ කොහොමද කියලා පැහැදිලි උපදේශනයක් දෙන්නට පුළුවන්. ඇත්තටම මෙතනදී අපේ රැකියාව ස්ට්‍රෙස් සහ රැකියාව ඇතුළේ ගොඩාක් ප්‍රෙෂර් එකකින් ජීවත් වෙනවනේ ගැට්ටු. ඔතන මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද දන්නවද? තමන්ගේ ජොබ් එක ඇක්සෙප්ට් කරලා නැහැ. දැන් මගෙත් එක මම ෆුල් ටයිම් කන්සල්ටේෂන් කරන කෙනෙක් ඉන්න ඉහළ තැනක ජොබ් එකක් කරන. එයා මට කතා කරනකොට අම්මෝ මේ දවස්වල හොඳටම වැඩ කියලා කියනවා. හරිද? මං කව ඔයාට පඩි කීයක් හම්බ වෙනවද? ලක්ෂ 8ක් විතර පඩියක් ගන්නවා යා. 8 තෙඩි පඩියක් ගන්නවා. ඊට පස්සේ අපිට මං කව ලක්ෂ 8ක් දීලා පඩියක් කරන් ගන්නවා. ඔගේ නිකන් තියාගන්නද? ඇයි මට ඔයා කතා කරනකොට හැම වෙලේම වැඩ කියලා කියන්නේ? ඔය අරන් තියෙන වැඩට තමයි. තමන්ගේ දැන් තියෙන කියන තනතුර තමන් ඇක්සෙප්ට් කරගෙන නැහැ. ඇක්සෙප්ට් කරොත් තමයි කැපැසිටි එක හැදෙන්නේ. මං කියන්නේ තේරෙනවද? හරිද? දැන් අපි හිතමු ඔයා බොක්සින් ගහන කෙනෙක් කියලා. ඔයා ඉස්සෙල්ලා ඔයා බොක්සින් ගහන කෙනෙක් නම් ඔයා බොක්සින් ගහන කෙනෙක් විදිහට හිතන්න එපා. ඔයා දුවන කෙනෙක් විදිහට හිතලා හරියන්නේ නැහැ. ඔයා මම බොක්සින් ගහන මට ෂොට්ස් වදිනවා තමයි. මට ඩැමේජ් වෙනවා තමයි. තේරෙනවද? මට රෙදෙනවා තමයි. ඒක ඔයා බොක්සින් ඒක ඇක්සෙප්ට් කරගන්න ඕනේ. ඇක්සෙප්ට් කරගෙන ගියොත් ඔයාට ඒක පීඩාකාරී නෑ. ඉතින් ඔය වචන වලින් කිව්වට හරියන්නේ නැහැ. එයාගේ මයින්ඩ් පැටර්න් එක එතන ගොඩනගා ගන්න ඕනේ. තේරෙනවද? ඒක තමයි අර මේවා හරහා කරන්න උත්සාහ කරන්නේ ඒක. අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න. එහෙම නැත්නම් කරගෙන යන ව්‍යාපාරය එක්ස්පෑන්ඩ් කරගන්න, ඒක දියුණු කරගන්න බලාගෙන ඉන්න කෙනෙක් මාගුරු මීටප් එකකට ආවොත් එයාට ගන්න පුළුවන් මොකද්ද? එයාට දෙන්න පුළුවන් උපදෙස් මොකද්ද? ව්‍යාපාරයක් දැනට කරගෙන යන කෙනෙක් ඉන්නවනම් ඒ ව්‍යාපාරය යට ඕනේ දියුණු කරගන්නයි ආරක්ෂා කරගන්නයිනේ. ඒකට අවශ්‍ය උපදේශනේ මට දෙන්නට පුළුවන්. දෙන්නේ කොහොමද කියලා හැවත ඔබතුමා. එයාට පෙනෙන්නේ පොඩි view points කීපකින්, පොඩි පැති කීපකින්, පොඩි කෝණ කීපකින් විතර එයාට පෙනෙන්නේ. මොකද ව්‍යාපාරයක් කරන්න පටන් ගත්තාම එයා හැම ඩිසිෂන් එකම හැම තීරණයක්ම ගන්න එයාගේ රිස්ක් එක මත ඉඳලා. මට කෙලවෙයිද කියන බය ඉඳන්නේ ගන්න. ඒක හොඳයි. හැබැයි මංගාවට આવොත් තව පැති ගණනාවකින් පෙන්වන්න පුළුවන්. සල්ලි හොයාගන්න විදිය, සල්ලි ආයෝජනය කරන විදිය දිනු කරලා තව පැති ගණනාවකින් පෙන්වන්න පුළුවන්. මේ පෙන්නවට කරන්න ඕනේ නැහැ. හැබැයි ඔක්කොම දැනගන්න. දැන් ඒ ඩිවිෂන් දැනගන්න එකල කැමති විදිය තමයි වැඩේ කරන්න. දෙවෙනි කාරණේ. අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ නම් ඉස්සල්ලා එයා ඇවිල්ලා එයා පටන් ගන්නට යන ව්‍යාපාරය ගැන මට පැහැදිලි කිරීමක් කරනකොට මම බලනවා එයාට පෙනුන්නේ නැති පැති ටික. එයාට තව බලන්න ඕනි පැති ටික. ලොකු අපසරියක් පෙන්වන්න පුළුවන්. කියන්නේ එයා මේ වෙනකොට හොයාගෙන නැති කාරණා පෙන්වන්න පුළුවන්. ඉන්නේ ඒ වගේ පැති කීපයක් පෙන්වන්න පුළුවන්. ඒ නිසා එයාට එහෙම කෙනෙකුට මම ඍජු උපදෙස් දෙන්නේ නැහැ. මම එයාට මේ ඒක පටන් ගන්න ෆුල් මැප් එක පෙන්වනවා. සිද්ධියම පෙන්වන්න යාට. මෙන්න මෙහෙම තමයි ඔයාගේ බිස්නස් එක කරනකොට මෙන්න මේක තමයි වෙන්නේ. යන්න පුළුවන් දේ ඔක්කොම පෙන්වන්න. පෙන්නවට පස්සේ අර කැමති දෙයක් කරන්න පුළුවන්. ලෞකික, ලෝකෝත්තර, කායික, මානසික, ආධ්‍යාත්මික යහපැවැත්මක් බලාපොරොත්තු වෙන කෙනෙක් මහගුරු හම්බෙන්න ආවොත් එයාට ලැබෙන්නේ මොකද්ද? එයාට හම්බෙන උපදෙස් මොනවා වගේ? කායික, මානසික, ආධ්‍යාත්මික යහපැවැත්මක් හදාගන්න කරන්න ඕන එකම දේ තමයි මයින්ඩ් එක ඕගනයිස් කරනවා. ඒක අපි හැමෝටම ඕනේ. ඉගෙන ගන්න දරුවාගේ නෙවෙයි, රැකියාව නෙවෙයි. මොනවාකට මයින්ඩ් එක ඕගනයිස් වෙන්න ඕනේ. ඒ තුර තමයි අපිට සාමකාමී මනසක්, සැහැල්ලු මනසක්, නිවීමක් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. අද ගොඩාක් අපි දන්නවා සල්ලිකාරයෝ ඉන්නවා ඇති තරම්. හැබැයි මයින්ඩ් එක ෆුල් බිසි. ස්ට්‍රෙස් කලබලයි. ඇයි? මනස ඕගනයිස් නැහැ. දැන් අපේ මනස ඕගනයිස් නොවුනහම අපේ මොලෙන් හටගන්න කෙමිකල්ස් වැඩි. ඔය ගොඩාක් කරාට අපි කොලෙස්ටරෝල්, සුගර් අනම්මන දේවල් හටගන්නේ මේ මයින්ඩ් එක ඕගනයිස් නැති නිසා. අපේ මේ ආතතියත් එක්ක අපේ ශරීරය තුළ අනවශ්‍ය කෙමිකල්ස් ගණනාවක් හට ගන්නවා. හරි. ඒකෙන් මොකද වෛද්‍ය විද්‍යාවම මේවා කරලා තියෙනවා. ඉතින් ඒකට හොඳම තමයි මේ මයින්ඩ් එක ඕගනයිස්. හැබැයි මේක උදේ ඇවිල්ලා හවස ගිහලා කරන්න බෑ. අලුම වන්නේ මාස 3කවත් වැඩ පිළිවෙලක් ඕනේ. ඒ කියන්නේ මයින්ඩ් එකේ බ්‍රේක් ඩවුන් කරන්න ඕනේ ඒවා තියෙනවා. අවදි කරන්න ඕනේ ඒවා තියෙනවා. වහලා දාන්න ඕනේ දොරවල් තියෙනවා. අරින්න ඕනේ දොරවල් තියෙනවා. ඒක තුළ පුදුමාකාර සැනසීමක ජීවත් වෙන්න පුළුවන් ඊට පස්සේ. ශාරීරික ඔක්කොම ශාරීරික, කායික, මානසික, අධ්‍යාත්මික ඔක්කොම බැලස්. අවසානයේ මම හිතන්නේ අවසානයේදී අපි
ඔය අධ්‍යාත්මිකව උඩට යන පුද්ගලයාගේ අවසානයේ එයා ලෑන්ඩ් කරන්න ඕනි තැන නතර වෙන්න ඕනි තැන ඔතන තමයි. ඔබව මුණගැහෙන්න එන කෙනෙක්ට එක වාක්‍යකින් දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද? මට එයාගේ දෛවය ප්‍රතිනිර්මාණය කරලා දෙන්න පුළුවන්. මම ඇත්තටම කරන්නේ ඒක. ඉතින් දෛවය ප්‍රතිනිර්මාණය කරගන්නට ඕනේ නම් මම හිතන්නේ අවස්ථාව උදා කරලා තියෙනවා. ප්‍රයෝජන ගන්න තියෙනවා.